හොඳයි ආයුබෝවන් සුබම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා මගේ රත්නා යාළුවෝ සියලු දෙනාට මේ ඉතින් වීඩියෝ එකේ ඉස්සරහ තිබ්බා වගේ ඔන්න අපි වීඩියෝස් දාන ඒ වගේ බඩු වල ඉතුරු පිච්ච බඩු ටිකක් තියෙනවා. ඉතින් ඔන්න අඩුවට දෙනවා මේ වීඩියෝ එකේදී ෆ්ලෑෂ් සේල් එකක් විදියට. ඉතින් වීඩියෝ එක මුලින් ඉඳන් බලන්න සම්පූර්ණ විස්තරය කියාගෙන යන්න. ඉතින් amp casing, amp PCB, transformer, front speaker, bluetooth kit, USB kit ඒව ගොඩාක් තියෙනවා. ස්පීකර් multi ටෝච් වගේ දේවල් ඉතින් හැම එකම මිල ගණන හැම විස්තරේම පැහැදිලිව කියාගෙන යන වීඩියෝ එක මුලින් ඉඳන් බලාගෙන යන්න. මේ තියෙන්නේ අඟල් 7ක් විතර දිග තියෙනවා. අඟල් 6ක් විතර පල්ල තියෙනවා. උසත් අඟල් 2ක් විතර තියෙන amp casing එකක් රුපියල් 500යි brand new casing එකක් පිහලා ගත්තාම කිසිම ප්‍රශ්නයක් නැහැ. ඊළඟට තියෙනවා use casing එකක් පොඩි paint එකක් උඩ පියනට ගහ ගන්න වෙයි. ඉස්සරහ නම් පිහලා ගත්තාම අවුලක් නැහැ. රුපියල් 850න් දෙන්න. ඒක නම් අඩියක් වගේ දිග තියෙනවා. පිටිපස්සටත් අඟල් 10ක් වගේ තියෙනවා. උසත් අඟල් 3ක් වගේ තියෙනවා. ඉතින් ඔන්න ආසන්න වශයෙන් තමයි මේ දිග පල්ල උස කියන්නේ. හරියටම නෙමෙයි. ඉතින් ඒක රුපියල් 850 දෙන්න. ඊළඟ රුපියල් 1500 මෙන්න මේ පෙන්නන කළු පාට ලොකුම ලොකු කේසින් එක. ඒක අඟල් 14ක් වගේ දිග තියෙනවා. පිටිපස්සට අඟල් 10ක් වගේ තියෙනවා. උසත් තියෙනවා අඟල් 3ක් වගේ. ඊළඟට මේ කේසින් එක අඟල් 14ක් දිග යමහා කේසින් එක හයිය තහඩුව සුපිරි අඟල් 4ක් වගේ උස තියෙනවා. 4ක් අඟල් 14ක් දිග තියෙනවා. පිටිපස්සටත් අඩියක් වගේ දිග තියෙනවා. ඔන්න ඒ කේසින් එක. ඉතින් ඒකත් දෙන්න 1500යි. හරි ඉතින් මේක රුපියල් 500යි මේක 850යි මේක 1500යි මේක 1500යි. ඔන්න නැවත නැවත ෆොටෝ ඉල්ලන්න අවශ්‍ය නැහැ යාළුවනේ. පැහැදිලිව පෙන්නුවා. හරි ඉතින් ඊගාවට කියාගෙන යනවා මෙන්න මේ අඟල් 8 ස්පීකර් එක ෆුල් රේන්ජ් එක. ඉතින් මේක රුපියල් 1200න් දෙන්නම්. ඒ කාලේ ආපු සුපිරි ස්පීකර් එකක් තමයි මේක. ඉතින් ඒක 1200න් දෙන්නම්. ඔන්න වැඩ කරනවා කිසිම අවුලක් නැහැ මේ ස්පීකර් එකේ. මේක අඟල් 6මාර සබ් ස්පීකර් එකක් මැග්නට් කවර් කරපු. ඉතින් මේක රුපියල් 500න් තමයි දෙන්නේ. හේතුව තමයි මේක වැඩ කරනවා වුණාට මෙන්න මේ ඩස්ට් කැප් එක ගාව මෙන්න මේ කොලේ පොඩ්ඩක් ඉරලා තියෙනවා. මේක එක්ක හදා ගන්න නැත්නම් ගම් ටිකක් දාලා හදා ගන්න නැත්නම් කොලේ පිටින්ම ගහ ගන්න වෙනම ගන්න කෙනෙකුට. ඊගාවට මෙන්න මේ ගුරු දුඹ මේ අලු පාට රේඩියෝ එක මේක 230 මේන් කරන්ට් එකට ගහන්න පුළුවන්. බැටරි කැලි දෙකක් දාන්න පුළුවන්. ඩිජිටල් ටියුනින් තිබ්බට සුපිරි පැහැදිලි රේඩියෝ එකක්. ඔන්න ආච්චිට 100ට අම්මට අරන් දෙන්න. රේඩියෝ එක අහන්න රුපියල් 850න් දෙන්නම් ඒක. මේ ෆ්‍රන්ට් තුනම රුපියල් 1000කට දෙන්නම්. තුනම වැඩ කරනවා. හොඳ සවුන්ඩ් කිසිම ප්‍රශ්නයක් නැහැ. ඊගාවට මෙන්න මේ පාටි බොක්ස් එක රුපියල් 750කට දෙන්නම්. බ්‍රෑන්ඩ් නිව් එකක්. මෙතන බ්‍රෑන්ඩ් නිව් බ්ලූටූත් කිට් එකක් තියෙනවා. USB කිට් එකක්. ඒක මයික් ගහන්න පුළුවන්. එකෝ තියෙනවා. මේක ඇම්ප් එක නෑ. මේක සාමාන්‍ය බ්ලූටූත් කිට් එකක්. මේක පිට සාමාන්‍ය රුපියල් 2800ක් වගේ වෙනවා. මම 1800න් දෙන්නම් ඔන්න සුපිරි. ඊළඟට මේ ප්‍රී ඇම්ප් එක රුපියල් 1500න් දෙන්නම් ඔන්න හදපු බ්‍රෑන්ඩ් නිව්. මේ පවර් ඇම්ප් එක වෝට් 200 5200 ට්‍රාන්සිස්ටර් 4ක් දාපු එක 2500යි. මෙතන LED 10 පැකට් එකක් තියෙනවා 5mm සුදු පාට රුපියල් 1000න් දෙන්නම්. ඒකේ බල්බ් 20ක් වගේ අරගෙන නම් තියෙනවා. ඒ පැකට් එකම තියෙනවා. ඊට පස්සේ මේ මල්ටිය ඔන්න කාමරේට වය තියාගන්න රුපියල් 500න් දෙන්න. ඕක විතරයි තියෙන්නේ. ටෝච් එකක් තියෙනවා රීචාර්ජබල්. ඒක දෙන්න රුපියල් 300න් ඔන්න. ඊට පස්සේ මෙන්න මේ 44 40 IC එක දාපු ස්ටීරියෝ ඇම්ප් එක 1300න් දෙන්නම්. ඊළඟට මේ ක්‍රියේටිව් වර්ගයේ පොඩි ඇම්ප් දෙකක් තියෙනවා සබ් එකකින් ගලවපු. දෙකෙන් එකක්වත් වැඩ කරන්නේ නැහැ. කරන්ට් එක දුන්නට රිපෙයාර් කරගන්න කෙනෙකුට හරි එහෙම නැත්නම් පාර්ට්ස් ගලව ගන්න කෙනෙකුට හරි ඔන්න දෙන්නම්. මේ එකක් රුපියල් 250න් දෙන්නම්. හරිද? එකක් රුපියල් 250යි ඔන්න. සුපිරිම තියෙනවා. හරි. ඉතින් ඊගාවට ඔයගලන්ට මේ ට්‍රාන්ස්ෆෝමර් ගැන විස්තරය කියාගෙන යන්න. පට්ටම ලොකු ඇම්පියර් 10ක 15ක වගේ සයිස් මෙන්න මේ ලොකු ට්‍රාන්ස්ෆෝමර් දෙකක් තියෙනවා. එකක් 4140 ඩුවල් 4140 ඩුවල් සප්ලයි 24 24 ඩුවල් සප්ලයි 12 සිංගල් 5 සිංගල් අවුට් කරන ලොකු ට්‍රාන්ස්ෆෝමර් එක රුපියල් 4000යි. ඊළඟ එක 37 37 ඩුවල් සප්ලයි 19 ඩුවල් සප්ලයි 9 සිංගල් 4 සිංගල් ලොකු ට්‍රාන්ස්ෆෝමර් එකක් 4000යි. ඊළඟට මේ 30 සිංගල් සප්ලයි ඇම්පියර් 10ක් වගේ අවුට් කරන ලොකු ට්‍රාන්ස්ෆෝමර් එක 3500යි. ඊළඟට මේ 25 ගහත් කොට 26 27 වගේ අවුට් කරන ඩුවල් සප්ලයි එතකොට තව සිංගල් සප්ලයි එකක් මේකේ තියෙනවා 16 සිංගල් සප්ලයි එකක් එනවා. ඉතින් ඒක දෙන්නම් 3500යි. මේ ඔක්කොම ජපාන් ඔරිජිනල් 12 සිංගල් සප්ලයි එකක් තියෙනවා. ඇම්පියර් එකමාරක වගේ පොඩි ට්‍රාන්ස්ෆෝමර් එකක් රුපියල් 1000යි. හරි ඉතින් හැම එකකම ඔන්න විස්තරය සම්පූර්ණ කිව්වා. දැන් කරන්න තියෙන ඔයගොල්ලන්ගේ නාම ලිපිනේ ෆෝන් නම්බර් සෝරි ඊට කලින් ඔයගොල්ලෝ අදාළ එකේ ස්ක්‍රීන්ෂොට් එකක් ගහ ගන්න ඕනේ. දැන් ඔයාලට මෙතනින් අවශ්‍ය එකේ ස්ක්‍රීන්ෂොට් එකක් ගහලා තියෙනවද කියලා අහන්න. අපේ WhatsApp නම්බර් එක 078 94 96 403 078 94 96 403 078 94 96 403 WhatsApp නම්බර එකට WhatsApp මැසේජ් එකක් හරි voice මැසේජ් එකක් හරි තියන්න. මේක තියෙනවද කියලා අවශ්‍ය එක මේක නම් ගැහුවා ස්ක්‍රීන්ෂොට් එකක් මේක තියෙනවද කියලා හුවා ස්ක්‍රීන්ෂොට් එකක් ගන්න දන්නේ නැති කෙනෙක් නම් උදාහරණයක් විදිහට මේක ගත්තොත් අර 850ට දෙන්නම් කියපු රේඩියෝ එක තියෙනවද
කියලා අහන්න අද දාපු වීඩියෝ එකේ ඒ කියන්නේ ඊට වැඩි කොට පැහැදිලිව අහන්න පුළුවන් නම් හොඳයි. ඉතින් මේ අන්න ඒ විදිහට පැහැදිලි විස්තරයක් එක්ක අහන්න අයවට පස්සේ තියනවා කියලා කිව්වොත් ඕගොල්ලන්ගේ නම ලිපිනේ ෆෝන් නම්බර් එක අපිට යොමු කරලා මේකට අදාළ ගාස්තුව ඔයගොල්ලෝ දාන්න ඕනේ. ඩිලිවරි ගාස්තුව ඕන නම් ඩිලිවරි අරන් එන කෙනාට ගෙවලා දාන්න පුළුවන්. අපේ ගාන විතරක් දාලා නැත්නම් ඩිලිවරි ගාස්තුවත් එක්කම දානවා නම් ඔයාට පාසල් එක ලැබෙන්න සලස්සන්න පුළුවන්. හරි ඉතින් තවත් මේ වගේ අඩුවට බඩු අරගෙන වීඩියෝස් වලින් එනවා. මේ වීඩියෝ එකෙන් සමු ගන්න ඕගොල්ලන්ට සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. විශේෂයෙන් කියන්න ඕනේ අපි නිතර මේ වගේ අඩුවට බඩු අරගෙන subscribe කරලා නැති අය අනිවාර්යයෙන්ම subscribe කරලා තියාගන්න. ඔයාලට පෙන්න පාර USB kit එක brand new, party box එක brand new, radio එක brand new, ඒක නිකන් තිබිලම පොඩ්ඩක් පරණ වෙලා තියෙන්නේ. එතකොට මෙන්න මේ amp එක brand new, මේ pre-amp එක brand new, multi එක brand new, torch එක brand new, මේ කළු පාට කේසින් එක brand new, උඩ තියෙන කේසින් එකත් brand new, අලුත් ඒවා තමයි. එතකොට මේ amp එකත් අලුත් use කරපුවා නෙමේ. use කරපුවාට තියෙන මෙන්න මේ transformer ටික use Japan original මේ ටික use කරපුවා. එතකොට මේක use එකක්, මේක use එකක්. ඊගාවට ආයෝවාට use කරන මේ පාවිච්චි කරපුවානේ. ඉතින් මේ දෙක කොහොමද වැඩ නැත්තේ? ඊට අතර මේ Yamaha කේසින් එකයි මෙන්න මේ දෙවෙනියට පෙන්නන කේසින් එකයි use. හරිය ඉතින් මම හිතනවා කට්ටියන්ට පැහැදිලි වෙන්න ඇති. හරි තවත් වීඩියෝ එකකින් හම්බ වෙනකම් මේ වීඩියෝ එකෙන් සමු ගන්නවා. සුබ දවසක්.